බොහොමත්ම ස්තුතියි. ඉතින් ආචාර්ය සොමරත්න දිසානායකයන්ට මම හරි ආදරෙන් ආරාධනා කරනවා. හර්ෂණ දිසානායකයන් ගායනා කරන හරි අපූර්ව ගීතයක් තියෙනවා. හීන පේන හැම රැකම. ඒ ගීතය ඇතුලේ සැඟුණු නිදන් කතාවක් තියෙනවා. ඉතින් මම කැමති ප්‍රේක්ෂකයන්ට ඔබතුමාගේ හඬෙන් ඒ වචන ආමන්ත්‍රණය කරනවා නම්. හරි. හීන පේන හැම රැයකම කියන ගීතය හර්ෂණ දිසානායක ගායනා කරන ගීතය. මේක ආචාර්ය නන්දසේන කීඹිය හෙට්ටි කියන කවියා අපේ පරම්පරාවේ මම ඉතාම අගය කරන කවියෙක් තමයි. ඉතාම ලස්සන කාව්‍යමය අර්ථකථන දෙන අපේ පරම්පරාවේ කවියෙක්. ඔහු විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්. මේ ගීතය අර මම කලින් කිව්වා වගේම මේ ගීතේ ගායනා කරන විලාසය ඒක දර්ශන වික්‍රමතුංගයා මං හිතන්නේ සංගීතවත් කරලා තිබුණේ. ඒකේ ඒ තනුව තහ සංගීතය වෙනම මෙතන කලිනුත් කතා වුණා ගීතයක් කියන්නේ ලිග්ගල් තුනක් මොකක් හරි වාජනයක් ලිග්ගල් තුන වගේ. ඒ තුනෙන් එකක් නැතුව ඒක පවතින්නේ නැහැ. ගීතයත් එහෙම තමයි. ගීතේ පද රචනය සංගීත රචනය සහ ගායන විලාසය කියන මේ ගල් තුන මත සමබරව තියෙන දෙයක් තමයි ගීතය කියන්නේ. මේ ගීතය මම හිතනවා ඒ විදිහේ ඒ තුන් අංශයෙන්ම ඊටාම සාර්ථක වෙච්ච ගීතයක් තමයි හීන පේන හැම රැකම කියන ගීතය. කීඹිය හෙට්ටි කවියා මේකේ කියන්නේ මොකක්ද කියන එක ඇත්තටම මමත් දෙසරයක් තුන්සරයක් කල්පනා කරලා එක එක පද වෙනම අරගෙන මොකද මේ ගීතය දැන් වසර ගානකට කලින් තමයි නිකුත් කළේ. අරගෙන තමයි මම මේක විග්‍රහ කරගත්තේ. අනිත් එක තමයි ගීතයක් ඇහුනහම ඕන කෙනෙකුට පුළුවන් ඒකට තමන්ගේ අර්ථකථනය දෙන්න. සමහර වෙලාවට ගීත රචකයා හිතපු නැති දෙයක් වෙන විදිහකට අර්ථකථනය කරන්නත් ශ්‍රාවකයෙකුට ප්‍රේක්ෂකයෙකුට අයිතියක් තියෙනවා. මේක මම දකින විදිහට සහ මම කීඹිය හෙට්ටි කවියටත් කතා කළා. ඇත්තටම තමන්ට අහිමි වුණු ප්‍රේමයක් ගැන තමන්ගේ අහිමි ප්‍රේමය ගැන තමන් බලාපොරොත්තු වුණු ප්‍රේමය නොලැබී ගිය පෙම්වතෙකුගේ සංතාපයක් මේකේ තියෙන්නේ. හීන පේන හැම රැයකම වෙන කාටත් නොකී ලේන කුලයේ සිට ඔබ මට යසෝදරාවකි. යසෝදරාවතත් මේකේ මතක් කරනවා. යසෝදරාවත කියන ආදර කතාව අපි කවුරුත් දන්න දෙයක්. ලේන කුලේ ඉඳලා එනවා කිව්වට මේක මං හිතන්නේ යසෝදරාගේ කතාව කියලාත් එක්කෙනෙක් වරද්දා ගන්න පුළුවන්. මේක යසෝදරාගේ කතාව නෙවෙයි. මේක දලදා වඳින්න ගිය වෙලාවක පොලිමේ දලදා වඳිනකොට එතන හිටපු ගෑනු ළමෙක් මේ කොල්ලත් එක්ක hina වෙලා තියෙනවා. ඒ hina වෙච්ච තැන ඉඳලම මෙයාගේ හිතේ ඒ ගෑනු ළමයා කෙරෙහි බැඳුණු බැඳීම එයාට එතනින් එහාට ගෙනියන්න හම්බෙලා නැහැ. පේරස් මුදුවක් පළඳන නැකතක් නොලැබුණේ කියලා කියන්නේ ඒකයි. පේරස් මුද්දක් පළඳනවා කියන්නේ රජුරුව තමන්ගේ අගමේසීට පේරස් මුද්දක් පළඳන්නේ විවාහ මංගල්‍යෝත්සවයේදී. නමුත් ඒ නැකත මෙයාට උදා වෙලා නැහැ. 15ක හඳ ඉල්ලා මාසෙ පොයේ දිනේ. මාසෙ පොයේ දිනේ 15ක හඳක් නැහනේ. නමුත් එහෙම බැරි දෙයක් තමයි මේ ඉල්ලන්නේ. ඉතින් කීඹිය හෙට්ටි කවියාගේ වචන ගැලපීම ඔහුට හොඳ හැකියාවක් තියෙනවා. තමන්ගේ අදහස ප්‍රකාශ කරන අතරේ අර කවියක තියෙනවානේ මාධ්‍ය ධූර්ය කියලා ශබ්ද ධූර්ය කියලා ටකක් තියෙනවානේ. හොඳට අග මුල එළියට ගලපලා පද හතරේ කවි ලියන්නත් කීඹිය හෙට්ටි කවියා හරිම දක්ෂයෙක්. ඒ නිසා මේ හැම අතින්ම මේ කවිය කියවෙනවා තමන්ට අහිමි වුණු ප්‍රේමයක් ගැන විස්තෝප වෙන ආදරවන්තයෙකුගේ විරහ ප්‍රකාශනයක් තමයි හීන පේන හැම රැකම කියන ගීතය. දර්ශන වික්‍රමතුංගයන් මේකට සංගීතය සපයලා තියෙනෙත් ඉතාමත්ම උචිත සංගීත නාද රටාවක්. ඒ වගේම තමයි හර්ෂණ දිසානායක කියන අර ඉරෙන් හදෙන් කියපු අර චූටි පැටියා දැන් නාම්බෙක් දැන් තාත්තා කෙනෙක් ඔහුගේ යොවුන් හඬෙන් මේ ගීත ගායනා කරනවා. අර අංශ තුනම සමබර වුණු ගීතයක්. ගීතය අහනකොට ගීතේ ඇතුලේ තියෙන කවියටත් කන් දීලා මේ ගීතය අපි අහමු.
එන හැම රැකම වෙන කාටත් නොකී ලේන කුලේ සිට නුඹ මට යසෝදරාවකි නීල නුවන් යුග නොපියා තනියානේ සිටී ආලවන්තකම ලඳුනේ පාරමිතාවකි මුදුවක් පලදන නැකතක් නොයදුනේ මේ වස්දනුරාවය මැද නුඹ සිහිනෙන් පෙනේ පාලොස්වක සඳ ඉල්ලා මාස පෝය දිනේ මේ ඇස් දෙක ළඟ නාඩන් එතකොට දුක දැනේ සැදී දලදාවෙද මට හිනකුණුරේ මාලිගාව මගේ වගේ දෙනුනා සුඳුරියේ වාවගන්න බැරි තනිකම හිරකර මගේ ලයේ ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුඹ ගියේ ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුඹ ගියේ ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුඹ ගියේ